good morning ඔයාලා හැමෝටම දැන් 10:35යි වෙලාව. අද මගේ නිවාඩු දවස. අද මට හිතුණා ඔයාලට බ්ලොග් එකක් අරන් එන්න. අද මට වැඩ ටිකක් තියෙනවා කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මම අද වීඩියෝ එකක් කරේ නැහැ YouTube එකට ටික දවසකින් මම හිතන්නේ මාස 2කින් විතර මට ඔයාලට මැසේජ් එකක් දෙන්නත් තියෙනවා. සෙල්සියස් අංශක 27යි මේ දවස්වල කටාරවල. ඉතින් මේ දවස්වල සීතල කාලේ එන්නේ ඉස්සරහට. ඉතින් මේ දවස්වල එන්න කවුරු හරි ඉන්නවා නම් කටාරවල ජොබ් එකකට ඉතින් ඒකට ලෑස්ති වෙලා එන්න. ඒ කියන්නේ සීතල කාලේට රොතු දෙන විදියට ඒ අවශ්‍ය කරන දේවල් අරන් එන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. මේ දවස්වල මැද පෙරදිග රටකට ඕගොල්ලෝ එන්න ඉන්නවා නම්. වැඩ ටික අපි පටන් ගන්න කරින් මම දැන් තමයි නැගිට්ටේ උදේට. දැන් අද සිකුරාදා දවස අපේ මෙතන ලංකාවේ කඩේ තියෙන අපි ගිහිල්ලා බලමු මොනවද අපිට කන්න තියෙන කියලා. පොඩි දෙයක් මට කන්න ඕන. දැන් තමයි මම නැගිට්ටේ. ඒ නිසා අද සිකුරාදා දවස අපි දන්නේ කඩේ ඇරලා තියෙනවද කියලා. අපි එහෙනම් මේ පැත්තට ගිහිල්ලා බලමු. ළමයි අපට මේ කෑම කන වැඩි චුට්ටකට පස්සට දාන්න නම් මොකද දැන් ප්‍රේයර්ස් ටයිමින් කියන්නේ මැද පෙරදිග වගේ රටවල සිකුරාදාට මේ රෙස්ටොරන්ට් ඔක්කොම වහනවා උදේ වරුවට මේ ප්‍රේ ගිහුණාට පස්සේ තමයි කෑම කන දේවල් පටන් ගන්න. ඉතින් රෙස්ටොරන්ට් එක වහලා දැන් අපි ඒක චුට්ටක් පෝස්ට්පෝන් කරලා අපිට මට මොනවා හරි කන්නත් ඕනේ නේ. අපි චුට්ටකින් අපි කන වැඩේ ප්ලෑන් කරගමු. දැන් මට යන්න වෙලා තියෙනවා මේ වතුර වගේක් ඕඩර් ගන්න. මෙහි ඉන්නකොට අපිට ඉතින් වතුරත් සල්ලි වලටනේ ගන්න වෙන්නේ. එතකොට අපි ගැලුන් දෙකක් ඕඩර් කරන අපේ රූම් එකට. ඒක ඕඩර් ගන්න මෙතන ළඟ කාලයක් තියෙනවා. අපි මේ පැත්තට යමු. අපි බයිසිකල් එක මෙතනින් දාලා යමු. ඒක වැඩේ කරගන්න ලේසි. මම බයිසිකල් එක මෙතනින් දාලා යන බකාලයක මෙතන ළඟ තියෙන්නේ. ඒක ලේසි වැඩේ කරගන්න. ඒ වගේම ඔයාලට දැන් මතක් කරන්න මේ වීඩියෝ එක බලන්නේ ඔයාලා YouTube එකේ නම් අනිවාර්යයෙන්ම ඔයාලා මගේ මේ TikTok account එකයි මගේ Facebook account එකයි අනිවාර්යයෙන්ම follow කරලා තියාගන්න. මොකද මම ගොඩාක්ම මේ දවස්වල active ඉන්නේ ඒ platform දෙකේ. මොකද මම YouTube එකේ ගොඩක් දිග videos කරන නිසා මට දැන් ඇත්තටම වෙලාවක් හදාගන්න අමාරුයි දිග වීඩියෝස් වලට. ඉතින් අද මට ෆ්‍රී වෙලාවක් තිබුණ නිසා මට ඔයාලට බ්ලොග් එකක් අරන් එන්න හිතුණා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක සමහර විට ඔයා Facebook එකෙන් බලනවා වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මම ඒගොල්ලන්ට thank you කියන්න ඕන තමයි මම මේ වීඩියෝ එක කළේ. ගොඩක් කට්ටිය මගේ Facebook account එක ගෙවතුනා. දැන් මගේ Facebook account එකේ followers ලා 25000කටත් කිට් වෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මාස 6ක් 7ක් ඇතුළත ඇතුළත ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා හිටියේ. ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි. ඔයාලා මේ වගේ දිග vlogs වලට කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ගොඩක් වෙලාවට මම කරන්නේ shorts videos, ඒ කියන්නේ විනාඩියකට අඩු videos තමයි කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ දිග videos බලන්න කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාගෙන. ඒ වගේම තමයි මගේ channel එකට එක හැමදාම එකතු වෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැම දෙනාටම බොහොම ස්තුතියි. ඔයාලා හින්දා තමයි මම මොටිවේෂන් එකක් හරි ගන්න වීඩියෝ එකක් හරි හදන්නේ. ඉතින් ඒ දෙන support එකට බොහොම ස්තුතියි. ඒ කඩිත ඔයාලට පේනදී මේ වහලා තියෙන ළමයි මොකද අද ප්‍රේයර්ස් දවස් ඔයාලට පිටිපස්සෙන් ඇහෙනවද ඇති ප්‍රේයර්ස් කරන්න දෙයක් නැහැ. ඉවරනකන් ඉන්නවා. මම ආපු ටයිම් එක කරන්න දෙයක් නැහැ. මේ හැමතැනම කඩ වහලා තියෙන. ඔයාලට මේ පේනවද මේ මෙන්න මේ ඒ වගේ තමයි අපි ඕඩර් කරපුවාම ඒගොල්ලෝ අපිට ළඟට ගෙනත් දෙන්නේ වතුර බෝතල්. ඒ කියන්නේ ළඟටම ඩෙලිවර් කරලා දෙනවා. මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඒගොල්ලෝ මම ඔයාලට පෙන්නන මෙන්න මේ වගේ ඒගොල්ලන්ට වතුර දාගෙන යන්න පුළුවන් විදියට ඒගොල්ලෝ බයිසිකල් වතුරයකට මේ දවස්වල ඒගොල්ලෝ charge කරනවා රියල් 16 ගැලුන් දෙකට. මේ කියන්නේ ඒක 19 ලීටර් ගැලුන් දෙක. ඒ වගේම තමයි මෙහි දැන් බයිසිකල් වල යනවා මෙන්න මේ වගේ හෙල්මට් එකක් දාන්න ඕන. මම දැන් එනකොට නම් දාගෙන ආවේ නැහැ. නමුත් මොන හරි මේන් රෝඩ්ස් වල යනවා නම් ඒ වගේම මෙහි බයිසිකල් එකක් වුණත් ෆුඩ් සයිකල් එකක් වුණත් පදිනවා නම් අනිවාර්යෙන් මේ වගේ හෙල්මට් එකක් දාන්න ඕන. I need 2 gallons of water. Number 26 7th floor. Thank you. හරි මම වැඩේ කරගත්තා. මේ වතුර ටික ඕඩර් කළා. අපි දැන් ඊගාවට යන්න ඕන මොනවා හරි කන්න. දැන් බඩගිනි මොනවා හරි දැන් ඔහොමම කන්න යන්න. මේ චායි එකයි සමෝසය ගත්තේ මෙන්න මේ මෙට්‍රෝ කියන ෂොප් එකේ. නමුත් කෑම එක නම් රසයි හොඳටම තිබුණා මේ සමෝස එක. නමුත් ස්ටාෆ් එක නම් පට්ටම ඩිස්օර්ගනයිස්. ඒ කියන්නේ මම ඉතුරු ගන්නම හිටියා විනාඩි 10ක් විතර එතන කවුන්ටර් එකටලා. මම හිතන්නේ ඒගොල්ලෝගේ ස්ටාෆ් අඩුයිද කොහෙද ඒකයි. දැන් මට තියෙන වැඩක් කරගෙන යන්න මම සාමාන්‍ය මෙන්න මේ
බස් එක තමයි ගන්නේ වැඩට යන්නේ. කියන්නේ කාර්වා බස් එකේදී ඒක මට ඒක රීලෝඩ් කරගන්න යන්නලා තියෙනවා. මොකද ඒක 0 බැලන්ස් වෙලා. ඔන්ලයින් මේක පේමන්ට් එක දැම්මට ඒක කාඩ් එකට හරියටම ඇඩ් වෙන්නේ නැහැ. ෆස්ට් ට්‍රාන්සැක්ෂන් එකේදී ප්‍රශ්නයක් වෙනවා. ඉතින් කොහොම හරි කරලා දැන් ඒක රීලෝඩ් කරගන්න ඕනේ. මෙතන ෂොප් එකක් තියෙනවා. අපි ඒ පැත්තට යමු එන. Bro, I am waiting here. I am in the line. You did not see me? Brother, can I reload my Carva card here? Thank you. හරි එතනින් වැඩේ කරගත්තා. රියල් 20ක් රීලෝඩ් කරගත්තා. මට එයාපෝට් එකේ නුත් මේක දාන්න පුළුවන් එකයි ලේසියෙම. හරි මගේ අද වැඩ ටික මම අවශ්‍ය දේවල් ටික කරගත්තා. ඉතින් මට පොඩි පණිවිඩයක් මේ වීඩියෝ එකේ දෙන්නම ඕන. මේ දවස්වල මොකද මට සෝෂල් මීඩියා හරහා එන මැසේජස් දැක්කහම මට තේරෙන්නේ මෙහෙට ගොඩක් කට්ටිය එනවා. ඒ කියන්නේ මැද පෙරදිග ගොඩක් මිනිස්සු එන්නේ. මාන්නේ මිනිස්සු එන්නේ. සල්ලි හම්බ කරන්න බලාගෙන එන්නේ. ඉතින් ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන එහෙම එනකොට සමහර විට නැවෙලා එන්න පුළුවන්. Tamanට තියෙන දේක් උකසට තියලා එන්න පුළුවන්. ඉතින් මේ වගේ රටකට එහෙමත් ඇවිල්ලා ගොඩක් කට්ටිය මට මැසේජස් දාන. ඒ මැසේජ් වලින් මට තේරුණු විදිය තමයි මෙහෙට ඇවිල්ලා අර අපේ කට්ටියන්ට කට්ටක් ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මට මැසේජස් දාලා තියෙනවා. ඉතින් සමහරු අවුරුද්දෙන් ඇවිල්ලා යන්න ක්‍රමවේදයක් අහනවා. ඉතින් ඒ වගේ ගොඩක් මැසේජස් තියෙනවා. ඉතින් මට තේරුණු විදිය තමයි මෙහෙට ඇවිල්ලා අර මුලදී ඒ Tamanට තියෙන ඒ කට්ට ගන්න බැරිකම ඒ කාගෙන ඉන්න බැරිකම තමයි මට දැනුණු විදිහට. ඉතින් මෙහෙට ආවට පස්සේ සමහර විට Tamanට හිතන් ආපු ජොබ් එක නොවෙන්න පුළුවන්. නම් සමහර විට Tamanට ඒක වෙනුවෙන් කැපකිරීමක් කරන්න වෙන්න පුළුවන්. ඉතින් මෙහෙට එනවා කියන්නේ අන්නේ ගැට් එක තියාගෙන එන්න ඕන මේ වගේ රටවලට විශේෂයෙන්ම එනකොට. ඊට අමතරව ගොඩක් දෙනෙක් Taman ආපු ජොබ් එක ගැනවත් හරියට කියවලා බලලා නෙමෙයි එළදින් Tamanගේ ජොබ් ඇග්‍රීමන්ට් එකේ මොනවද තියෙන්නේ, Tamanට මෙහෙට ඇවිල්ලා මොනවද කරන්න සිද්ධ වෙන්නේ, ඒ වගේ දේවල් දැනගෙන ආපු කට්ටිය නෙමෙයි මට ඒ දාපු මැසේජස් විදිහට මම තේරුම් ගත්තා. ඉතින් එතකොට මේ වගේ රටක කෙනෙකුට අනිවාර්යයෙන්ම හොඳට හිතලා එන්න. මොකද ඔයා ඒ ගන්න තීරණය මෙහෙට ඇවිල්ලා ඉන්න අවුරුදු 2ද 3ද කියන එකට සෑහෙන්න බලපානවා. ඉතින් ඔයා මෙහෙට එන්නේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඊට පස්සේ ඔයා ඒ හම්බ කරගත්ත සල්ලි වලට වටිනාකමක් දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා හොඳට මේ වගේ රටවලට එන්න කලින් දෙපාරක් තුන් පාරක් හොඳට හිතලා එන්න. තමන් මොකද්ද කරන්නේ, තමන්ට මොනවද තියෙන හැකියාව, හොඳ ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න. එහෙම නැත්නම් ඉතින් තරුණ කෙනෙක් වගේ නම් ඒ වගේ හොඳට හිතලා බලලා එන්න. ඒක තමයි මට මේ වීඩියෝ එකේදී එන්ඩ් එකේදී ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. අද දැන් මේ වීඩියෝ එක මෙතනින් අතර කරන්න වෙනවා. මොකද මට දැන් හවස හෙට වැඩට යන්න වැඩ ටිකක් තියෙනවා ලෑස්ති කරගන්න. ඉතින් ඔයාලා හැමදාම වගේ මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට බොහොම ස්තුතියි. එහෙනම් අපි අලුත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. එන හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා.